Guys, how are you all? ඔන්න ඉතින් අදත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන මේ වීඩියෝ එකෙන් මම අද බලාපොරොත්තු වෙන්නේ 2025 all result date නිකුත් කරන date එක. ඉතින් මේ වෙබ්සයිට් එක donets.lk එකට අදාළ වෙබ්සයිට් එකක්. ඒකෙන් තමයි මේ තොරතුරු ලබා ගන්න. මේක අත්තම ගෝ සත්‍ය වෙබ් අඩවියක්. ඉතින් මේ O level result එක ඔයාලගේ A level ගමන තීරණය කරනවා. එතකොට ඔයාලගේ තෝරගන්න A level stream එක මොකද ඇත්තම කිව්වොත් O level කඩයිමක් විතරයි ඔයාලගේ A level වලට පා තබන්න. ඉතින් බලමු O level result එක රිලීස් කරන ඩේට් එක. ඉතින් මේක මංවල් පෙන්වන්න කලින් මට කියන්න තියෙන්නේ ඔයාලගේ O level result එක ආවට පස්සේ ඔයාලා තෝරගන්න A level ස්ට්‍රීම් එක තෝරගන්න ඕනේ හරියට හිතලා බලලා. මොකද මේ O level වලින් පස්සේ තමයි ඔයාලගේ A level වල ගමන තීරණය කරන්නේ. A level ඇත්තම කියනවා A level තමයි ඔයාලගේ අනාගතය තීරණය කරන්නේ. මේ බලමු එහෙනම් O level result රිලීස් කරන ඩේට් එක. තව දෙයක් මේ O level result රිලීස් කරන ඩේට් එක ගැන ගොඩක් අය බොරු වීඩියෝ දාලා තිබුණා. ඇත්තම අප්‍රේල් 14ට කලින්. ඒ කියන්නේ අවුරුද්දට කලින් ඔයාලගේ මේ එනවා කියලා. ඒක ඉතින් ඇත්ත වශයෙන්ම බොරුවක්. මොකද දැනටමත් වැඩ අවසන් කරලා තමයි තියෙන්නේ. ඒ වුණාට ඔයාලගේ රිසල්ට් එක රිලීස් කරන්නේ රිසල්ට් එක රිලීස් කරන ඩේට් එක අවුරුද්දෙන් පස්සේ තමයි තියෙන්නේ. අපි බලමු එහෙනම් ඔයාලගේ අවුරුද්දෙන් පස්සේ රිලීස් කරන ඩේට් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ according to the Commissioner General, the examination results are expected to be released after April 30. අප්‍රේල් 30 පස්සේ ඔයාලගේ රිසල්ට් එක රිලීස් වෙන්න නියමිත වෙලා තියෙනවා. අපි තා පල්ලෙහාට ගිහින් බලමු. මෙන්න ඔයාලගේ ටේබල් එක තියෙනවා. මේ ටේබල් එකකින් ඔයාලට බලාගන්න ඔයාලගේ තියෙන විස්තර ඕගනයිසේෂන් දෙකෙන් ඔයාලගේ මේ තියෙන වෙබ්සයිට් එක මේව කරලා තියෙන donets.lk එක හරහා. එතකොට මේක ඔයාලගේ විභාගයේ තිබුණ කාලේ එක්සෑම් එක තිබුණ කාලේ තමයි 17th February to 26th February. result release date එක after April 30. අප්‍රේල් 30 පස්සේ ඒ වුණාට අප්‍රේල් වලට අප්‍රේල් අන්තිම සතිය ඒ කියන්නේ අප්‍රේල් 25 30 අතර ඔයාලට එන්න ඕනේ. නැත්තම් මේ මුල් සතිය ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ O level result එන්න ඕනේ. ඉතින් මම ඔයාලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හිතපු ඇත්තටම ඔයාලා දැන ඔයාලා කොච්චර මහන්සි වුණාද කියලා. ඔයාලා කොච්චර කැප වෙලා මහන්සි වුණාද කියලා ඔයාලා හිතනවට වඩා ඔයාලට හොඳ රිසල්ට් එකකට යන ලැබෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලට මේ පේනවා ඇති ඔයාලගේ රිසල්ට් රිලීස් ඩේට් එක after April 30 2026. ඉතින් අපි එහෙනම් අදට සමුගන්න හදන්නේ මම එහෙනම් තව වීඩියෝ එකකින් හමු වෙන්න.